ඔබ ශිවලිංගයට වඳින ලෙස තමන්ගේ බිරිඳගේ යෝනියට වැඳුම් පිදුම් කළ මිනිසුන් ඉන්දියාවේ සිටි බව. ඔව්, එය සත්‍යයක්. අද සමාජයේ කාන්තා ශරීරය දෙස ලැජ්ජාවෙන් බියෙන් හෝ හුදෙක් රහසින් රස විඳින කුණුහරුපයක් ලෙස බලන විට පැරණි පෙරදිගේ තන්ත්‍ර ශාස්ත්‍රය තුල කාමුකත්වය සහ ශෘංගාරය සැලකුවේ නිදහස් සහ ප්‍රබල පූජනීය දිව්‍යමය බලවේගයක් ලෙසයි. පීතෘමූලික සමාජය විසින් බිරිඳක් යනු සැමියාගේ දීපලක් හෝ දරුවන් බිහි කරන යන්ත්‍රයක් පමණක් කළ යුගයක එදා තන්ත්‍ර ශාස්ත්‍රය තුල ඇය තමන්ගේ ශරීර සහ කාම ආශාවන් පූර්ණ හිමිකාරියක් වුණා. එහිදී පැවැත්වුණු යෝනි පූජාව යනු කාන්තාවකගේ ශරීරයේ සංවේදීම මනරම්ම සහ පූජනීයම ඉන්ද්‍රිය හුදෙක් පිරිමියාගේ ආශාවන් පිනවන දෙයක් පමණක් ලෙස නොව විශ්වයේ මැවුම්කාරිය මහා ශක්තිය ලෙස දේවතත්වයෙන් අගය කිරීමයි. සැමියා බිරිඳ ඉදිරියේ දන නමා ඇයගේ උණුසුම් රහස් ප්‍රදේශ මල් වලින් සහ පිරිසුදු පැන් වලින් දෝවනය කරමින් වැඳ නමස්කාර කළේ පිරිමි ආධිපත්‍ය මුළුවනින්ම විද දමමින්. ඒ තිබුණේ ස්ත්‍රියකගේ සැබෑ ආත්ම අභිමානය, ඇය සතු ශෘංගාරාත්මක නිදහස පිළිගැනීමක්. එය පිරිමියාගේ මනසේ ඇති කාම ආශාවන් උපරිම ආත්මීය ගෞරවයක් සහ වැළඳ ගැනීමක් බවට පරිවර්තනය කළ උසස් දෘෂ්ටියක්.